IPL තරගමාලාවේ පංජාබ් කිංස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණා. නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාපිටියේදී එහි සමාලෝචනය සමගින් මම චමිදු සංජීව තරගය කාසි වාස්තිනාගත්තේ ගුජරාට් කණ්ඩායමේ ඇරයුමින් මුලින් පන්දුවට පහර දීමට පැමිණියා. පංජාබ් කිංස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් යුගලයේ ලෙසින් ප්‍රයාෂ් ආර්යා සහ ප්‍රභ්ෂිමාර් සිං. එහිදී ප්‍රයාෂ් ආර්යා ලකුණු 47ක් ලබා ගත්තා. සිංට ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ ලකුණු 5ක් පමණයි. ශාෂ් අයිර් නායකත්වයෙන් මැදිහත් කළා. පන්දු 42ක් අතරදී ලකුණු 7ක් ලබා ගනිමින් අස්මතුල්ලා උමසාරි ලකුණු 11කට දෙවි ගියා. ග්ලෙන් මැක්ස්වෙල්ලට ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මාකස් ස්ටෝනික්ස් ලකුණු 20ක් ලබා ගනිද්දී සිං ලකුණු 44ක් ලබා ගත්තා. අතරේට ලකුණු 14ක් සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 243ක් ලබා ගත්තා. කඩලු 5කට පන්දු වාර 20 තුලදී කඩලු බිඳ වැටීම සිදු වී 28 දී ප්‍රථම කඩලු, දෙවැන්න 79 දී, තුන්වැන්න 105 දී, හතරවැන්න 105 දී, හයවැන්න 162 දී ලෙස කඩලු 5 බිඳ වැටුණා. පන්දුවීමේදී ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් සිරාජ් පන්දු වාර 4යි ලකුණු 54ක් කඩලු ලබා ගත්තේ නැහැ. කාගිසෝ රබාඩා පන්දු වාර 4යි ලකුණු 41ක කඩුල්ලයි. ඊට අමතරව කාන් එක කඩුලක් ලබා ගත්තා. හොඳම පන්දුවේ ක්‍රියාත්මක කළේ පන්දු වාර 4යි ලකුණු 30කට කඩුළු 3ක් ලබා ගත්තා. ෂායි ක්‍රිෂෝ පිළිතුරින්ම ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටිට පැමිණියා. ටයිටන්ස් කණ්ඩායමේ සුදර්ශන සමගින් සුබ්‍රන් ගිල් සයි සුදර්ශන්ට ලකුණු 74ක් ලබා ගත්තා. සාර්ථක නිමක්තියත් කළා. පන්දු 41ක් තුළදී ගිල්ට ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ ලකුණු 33යි. ජොස් බට්ලර් ලකුණු 54ක් ලබා ගනිද්දී රාදපට් ලකුණු 46ක් ලබා ගත්තා. රාහුල් තෙවැටියා ලකුණු 6යි. ෂාරුක් ඛාන් ලකුණු 6යි. අතරේක ලකුණු 12 සමගින් ලකුණු 232ක් පමණ ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ ගුජරාට් කණ්ඩායමට. කඩලු බිඳ වැටීමේදී ප්‍රථම කඩලු 61 දී, දෙවැන්න 145 දී සාර්ථක තවයක් අපි දැක්කා දෙවන කඩලු වෙනුවෙන්. තුන්වැන්න 199 දී, හතරවැන්න 217 දී, පස්වැන්න 225 දී බිඳ වැටුණා. එනුව කිංස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු වීමක නිරත වුණේ ආශදීප් සිං. කඩලු 2ක් ලබා ගත්තා. පන්දු වාර 4 තුලදී ලකුණු 36කට. ඊට අමතරව ජේසන් සහ මැක්ස්වෙල් අතර එක කඩුල්ලකින් බෙදී ගියා. කෙසේ නමුත් අවසානයේදී පංජාබ් කිංස් කණ්ඩායම තරගෙන් ලකුණු 11කින් ජය ලබා ගත්තා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව.